හරි නේද? ඔන්න ලෙසන් එකේ part 2 එක. ඊට පස්සේ මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. සර්කල් එකේ විස්තර ටික දන්නවා. හරිද? දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. හරිද? මම සර්කල් සෙට් එකක් ඇඳගෙන යනවා. මේ බලන්නකෝ. ඊට පස්සේ මම මෙයාගේ ඩයමීටර් එක මාක් කරගන්නවා. මම මෙයාගේ ඩයමීටර් එක D1 කියනවා. මෙයාගේ සර්කම්ෆරන්ස් එක මම C1 කියනවා. මෙයාගේ සෙන්ටර් එක මෙතන කියලා හිතමු. මෙයාගේ ඩයමීටර් එක D2 කියන්නම්. සර්කම්ෆරන්ස් එක මම C2 කියනවා. හරිද? මෙයාගේ ඩයමීටර් එක D3 කියන්නම්. මෙයාගේ සර්කම්ෆරන්ස් එක C3 කියනවා. හරිද? ඔන්න බලන්නකෝ. ඔන්න දැන් මම වැඩක් කරන්න හදන්න. ජොලි වැඩක්. හරිද? මේ බලන්නකෝ. මම මෙහෙම වැඩක් කරනවා. මෙයාගේ සර්කම්ෆරන්ස් එක අරගෙන ඩයමීටර් එකෙන් මම බෙදනවා. ඩිවයිඩ් කරනවා. හරිද? ඔන්න මට එනවා ආන්සර් එක. ඊට පස්සේ මෙයාගේ සර්කම්ෆරන්ස් එක අරගෙන මෙයාගේ ඩයමීටර් එකෙන් බෙදනවා. හරිද? ඊට පස්සේ මට එනවා ආන්සර් එක. ඊට පස්සේ මෙයාගේ සර්කම්ෆරන්ස් එක අරගෙන මෙයාගේ ඩයමීටර් එකෙන් බෙදනවා. ඔන්න එනවා ආන්සර් එක. හරිද? දැන් වෙනවා ලස්සන වැඩක්. මෙන්න මේ තුනේම එන මෙන්න මේ ආන්සර් එක. එක සමාන ආන්සර් එකක් තමයි ඉන්නේ. එකම ආන්සර් එකක් තමයි. ඒක තමයි C over D කියන්නේ. ඒ කියන්නේ මේකම ආන්සර් එකක් වෙනවා කියන්නේ කන්ස්ටන්ට් එකක් වෙනවා. අනියතයක් වෙනවා. ඒ නියතේ නම තමයි 5. හරි නේද? ඔක තමයි ඉස්සෙල්ලාම දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ මම බඩ වැඩක් කරන්නේ මේ බානු. දැන් මෙහෙම සර්කල් එකක් තියෙනවා නම් හරිද? ඔන්න බානු වැඩි. මෙන්න මෙයාට කියවනේ R කියලා. මෙයා සෙන්ටර් එකනේ. සෙන්ටර් එකේ ඉඳන් සර්කල් එන දේ කිව්ව අපි R. දැන් රේඩියස් කියලා. හරිද? මෙයාට කිව්වේ ඩයමීටර් එක කියලා. මේ බලන්න වැඩි. මෙතන ඉඳලා මෙතනට තියෙන දිගයි මෙතන ඉඳලා මෙතෙන් තියෙන දිග මොනවද වෙන්නේ? සමාන වෙනවා. ඇයි? මේ දින රේඩියස් දෙක. මේ සම්පූර්ණයෙන් කියවන මොකද? ඩයමීටර්. එහෙනම් ඩයමීටර් එක කියන්නේ රේඩියස් එක වගේ කීයක්ද? ඩයමීටර් එක කියන්නේ රේඩියස් එක වගේ කීයක්ද? දෙගුණයක්. හරි නේද? හරි. බලන්නකෝ දැන් මම පොඩි වැඩක් කරන්නේ. හරිද? ඔන්න සර්කල් එක අපි ගමුකෝ සර්කල් එක. මෙහෙන් ගමු. ඔන්න සර්කල් එකක් ඇඳලා හරිද? මෙයාගේ සර්කම්ෆරන්ස් එක C කියන්නම්. මෙයාගේ රේඩියස් එක R කියනවා. හරිද? ඔන්න මම සර්කම්ෆරන්ස් එක වගේ ඉක්වේෂන් එක හදාගෙන යන්නේ. දැන් මම දන්නවා C over D equal 5 කියලා. හරිද? මේ 5 ගේ වැලියු එක යා කන්ස්ටන්ට් වැලියු එක 5 ගේ වැලියු එක තමයි 7.2. හරි. හරිම වැලියු එක 3.14 ගාණක්. අපි මේ ක්වෙස්චන් වලදී සිම්ප්ලිෆිකේෂන් එක සාමාන්‍ය ඊසි වෙන්න අපි මේක තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ වැලියු එක. හරි නේද? ඔන්න බලන්නකෝ. දැන් මම කරන්නේ මේ D ව මෙහෙට මල්ටිප්ලයි කරනවා. එතකොට මට එනවා C equal 5D කියලා. හරිද? මේකත් අපි ඉක්වේෂන් එකකට ගන්න බලන්න ඩයමීටර් එක දන්නවා. රේඩියස් එක දන්නවා කියන්නේ ඩයමීටර් එක දන්නවා තමයි. ඇයි? ඩයමීටර් කියන්නේ රේඩියස් එක ඔය දෙගුණය. හරි නේද? බලන්න අපි රේඩියස් එකටත් මෙයා රේඩියස් එක සම්බන්ධ කරලා ඉක්වේෂන් එක හදාගමු. C equal 5 මම D වෙනුවට සබ්ස්ටිටියුට් කරනවා මොකද්ද? මෙන්න මේ D equal 2R කියන එක. එහෙනම් D වෙනුවට මම 2R දාන්න යනවා. හරි නේද? එහෙනම් අපිට එනවා මේ අපි නම්බර් එක ඉස්සරහින් තියමු C equal 25R කියලා. හරිද? ඊට පස්සේ මෙයාගේ පෙරිමීටර් එක හොයන්න කොහොමද? මෙයාගේ පෙරිමීටර් එක ගන්න කොහොමද? බලන්න පෙරිමීටර් කියන්නේ මේකේ වටේ දිගනේ. මේකේ වටේ දිග මොකද? C ම තමයි වෙනසක් වෙන්නේ. එයාගේ පෙරිමීටර් එක 25R ම තමයි. හරිද? ඊට පස්සේ අපි ගමු සෙමි සර්කල් එකක්. දැන් අපි සම්පූර්ණ සර්කල් එක දන්නවනේ. සෙමි සර්කල් එක මේ බලන්න. සෙමි සර්කල් එකේ මම රේඩියස් එක R කියලා කියන්නම්. සර්කම්ෆරන්ස් එක C කියලා කියන්නම්. මේ බලන්න. මෙන්න මෙයා හොයන ලේසි. අපි සම්පූර්ණ සර්කල් එක දන්නවනේ. සම්පූර්ණ සර්කල් එකක් තිබ්බනම් අපි ආයෙ හොයන්න කොහොමද? C equal 25R කියලා. හරිද? දැන් සම්පූර්ණ සර්කල් එක නෙවෙයි සම්පූර්ණ සර්කල් එකෙන් කොච්චරද? භාගයක් තියෙන. ලේසි. එහෙනම් C equal මම මේ half මෙහෙන් තියනවා 25R. මේ දෙකට දෙක කපන්න පුළුවන්. C equal මොකද්ද? 5R කියලා. හරි නේද? මෙයාගේ පෙරිමීටර් එක හොයන්න කොහොමද? මෙයාගේ පෙරිමීටර් එක කියන්නේ මෙන්න මේ ලෙන්ත් එකයි මෙන්න මේ සම්පූර්ණ ලෙන්ත් එකයි. හරි නේද?
එතකොට c plus මෙතන r plus r කියන්නේ 2r. then p equal c කියන්නේ කවුද කියලා දන්න. c කියන්නේ 5r. එතකොට 5r plus 2r තමයි පෙරිමීටර් එකේ ඉක්වේෂන් එක. හරිනේ? මේ මෙයාට අදාළව. මේ ෂෝට් නෝට් එකයි ගහගන්න. ඊට පස්සේ ගමු අපි ගමු සර්කල් එකකින් 4 එකක්. මේ බලන්න මෙයාට මම r කියන්නම්. මේක c කියන්නම්. මම දන්නවා සම්පූර්ණ සර්කල් එක c equal 2πr. එහෙනම් මෙයා සර්කල් එකෙන් කොච්චරද? 4 එකක් නේ. එහෙනම් බෙදන් තියෙන 4. එහෙනම් මට මෙයාගේ සර්කම්ෆරන්ස් එක ගන්න පුළුවන් 1/4 into 2πr. මෙතන ඕන සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. 2ට 2 එක 4ට 2 2යි කියලා 2πr/2. ඔන්න යාගේ සර්කම්ෆරන්ස් එක. මෙයාගේ පෙරිමීටර් එක ගන්න පුළුවන් කොහොමද ගන්නෙ? පෙරිමීටර් කියන්නේ මේ ලෙන්ත් එකයි මේ ලෙන්ත් එකයි මේ ලෙන්ත් එක. ඒ කියන්නේ c plus r plus r. c plus 2r. c කියන්නේ 5r/2 මෙතන plus 2r එනවා. එහෙනම් මේක තමයි යාගේ ඉක්වේෂන් එක. හරි නේද? ඊට පස්සේ අපි බලමු සර්කල් එකෙන් 4න් 3ක් වගේ දුන්නොත් එහෙම. මෙන්න මේ වගේ කියලා. මෙයාට r කියලා කියන්නම්. මෙයා සර්කම්ෆරන්ස් c කියලා කියනවා. හරිද? ඔන්න මෙයාගේ අපිට ගන්න පුළුවන් සර්කම්ෆරන්ස් එක කොහොමද? c equal අපි දන්න සම්පූර්ණ සර්කල් එක ගන්න 2πr. එයා කීයෙන් 4න් එයා මොනවද ගන්න? 4ට බෙදලා එකකින් කැරි 3ක්. 4ට බෙදලා කැරි 3ක් නෙමෙයිනේ. තේරුණානේ? 1 2 3 4යි කැරි 4න් ගියා 2 2 3. 4ට බෙදලා 3ෙන් ගුණ කරා. ඕනනම් තව සිම්ප්ලිෆයි කරන්න පුළුවන් 2ට 2 එක 4ට 2 එක 2යි කියලා. 3πr/2 කියලා ගන්න පුළුවන් මෙයාගේ සර්කම්ෆරන්ස් එක. එහෙනම් මෙයාගේ පෙරිමීටර් එක ගන්නත් පුළුවන්. බලන්න පෙරිමීටර් කියන්නේ මෙන්න මේ ලෙන්ත් එකයි මේ ලෙන්ත් එකයි මේ ලෙන්ත් එක. c plus 2r. මේක c කියන්නේ කීයද? 3πr/2 plus 2r. හරි නේද? ওই ටික තමයි අපේ තියරි ටික.